යහපත් දවසක් සුබ දවසක් හැම දෙනාටම ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් අපි සූදානම් අපේ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් ගෞරවනීය වෛද්‍යතුමන් එක්ක අද දවසේදීත් අපි කතා බහ කරන්න සූදානම් වෙන්න ඉන්නේ. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් සම්බන්ධ වෙනවා අපිට කතා කරන්න, ඔබට කතා කරන්න, ඔබේ ජීවිතය පිළිබඳව කතා කරන්න. වෛද්‍යතුමනි ආයුබෝවන් ඔබට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. වෛද්‍යතුමනි දැන් අපි මාතෘකා කිහිපයක්ම අරගෙන මේ ජීවිතයේ මිනිස්සුන්ගේ මේ ඉන්න තැනින් තව එක අඩියක් හරි ඉස්සරහට යන්න වැදගත් වන කාරණා රැසක් අපි කතා බහ කරලා තියෙනවා. ඇත්තටම වෛද්‍යතුමනි මේ ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕන, සතුටු වෙන්න ඕනේ ඔබතුමා වගේ කෙනෙක්ගෙන් මෙවැනි මේ කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න, මේ වගේ කාරණා පිළිබඳව දැන කියා ගන්න ලැබීම සම්බන්ධයෙන්. මොකද මිනිස්සු දියුණු වෙන්න උත්සාහ කරනවා, මිනිස්සු තම තමන්ගේ තනියම ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන අවධියක ඔබතුමා මේ විදිහට කාලය අපේ නරඹන පිරිස වෙනුවෙන් කැප කරලා ඒ අයගේ ජීවිතය යහපත් කරන්න ලොකු වැඩ කොටසක් කරනවා වෛද්‍යතුමනි. ඇත්තටම ඔබතුමා ගැන කතා කරන්න ගියොත් ඒක අපිට විශාල කාලයක් අරගෙන කතා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ වැඩසටහන ආරම්භයේදීම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අපිට පෞද්ගලිකව අපිට ඒ වගේම නරඹන හැම දිනාටම ඔබතුමාගේ ජීවිතේ ඔබතුමා ලබපු අත්දැකීම් එක්ක මේ කාලය කැපකිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ නරඹන පිරිසත් ඒ කෘතඥතාවය ඔබතුමාට පළ කරනවා ඇති. ඉතින් ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ පවා බොහෝ පිරිසක් ඔබතුමාගෙන් ඒ අදාළ උපදෙස් ලබා ගන්නවා. ඒ දේවල් එක්ක ඔබතුමා විශාල ගමනක් ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මතුවටත් අපි ඒ කාරණා පිළිබඳව කතා කරමු. ඒ විශ්වාසයත් එක්ක අපි දෙයක් දැන කියා ගන්නට විශ්වාසයක් තියෙන කෙනෙක් එක්ක මේ ගමන යන එක අපි හැම දිනාටම ශක්තියක්. ඒ නිසා අද වැඩසටහනත් එක්කත් ඔබට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් ඒ තියෙන කෘතඥතාවයත් එක්ක ඒ ගෞරවනීය භාවයත් එක්ක ඔබතුමා කිව්වා අද දවසේදී අපි කතා බහ කරනකොට අපි මෙහිම සුවිශේෂී මාතෘකාවක් යොදාගමු. අපේ තාත්තා ගැන අපි ටිකක් අද කතා කරමු. අපේ තාත්තා කියලා කිව්වම මගේ තාත්තා ඉන්නවා, ඔබතුමාගේ තාත්තා. එතකොට අපි හැමදෙනාටම පියෙක් ඉන්නවා. මේ සම්බන්ධතාවය පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු. අපිට ටිකක් අමතක වෙලා ගිහිල්ලා තියෙන සම්බන්ධතාවයක්, අපි නිතර කතා කරන්නේ නැති සම්බන්ධතාවයක්. නමුත් සමහර වෙලාවට දරුවෝ සහ පියා අතර තියෙන මේ ලෙන්ගතුකම, ඒ සමානතාවය, ඒ දුරස්ථ භාවය ටිකක් වැඩි කියලාත් වෙලාවකට අපිට හිතෙන්න පුළුවන්. කොහොම නමුත් වෛද්‍යතුමනි තාත්තා ගැන ටිකක් අපි කතා බහ කරන්න ඕනේ. අපි හැමදෙනාගේම ජීවිතේ අපිට ඉන්න මේ පරමාදර්ශ චරිතය පිළිබඳව. ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න අපිට තාත්තා ගැන කතා කරන්න ඇත්තටම ඔබතුමා තීරණය කරේ අද වැඩසටහන ඇතුලේ ඒ සුවිශේෂීභාවය මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් අපි සිහිපත් කරමු වෛද්‍යතුමනි. ඇත්තටම දැන් අපි ගත්තම අපේ තාත්තා කියන චරිතය ගත්තාම තාත්තලා එක්කෙනයිනේ, අම්මලා එක්කෙනයි. ඉතින් ඒ තාත්තා කියන චරිතය අපි කොහොමද කතා කරන්නේ කියලා කිව්වොත් පොඩි කාලේ දැන් අපි ඉපදුනාට පස්සේ අපිව මේ තත්ත්වයට ගේන්න කොපමණ කැපවීමක් කරනවත් තාත්තා. එතන අපිට ඒක පේන්නේ නැති තැනක් සමහරවල්ලාට තියෙන අපි පොඩි කාලේ දන්නේ නැති නිසා. ඉතින් ඉපදුන අවදියේදී සහ ඉපදෙන්න පෙර සිට සමහරවල්ලාට ගර්භණී කාලේ අම්මව රෝහලට රැගෙන යන එකේ ඉඳන් පොඩි කාලේ කුඩා කාලේදී එන්නත් විදින්න එක්කන් යන ඒ තත්ත්වයේ ඉඳන් හැම තැනදීම තාත්තා කියන චරිතය එක අමතක කරන්න බෑ. ඒකේ කොහොමද කිව්වොත් දැන් කෙනෙක්ගේ විවාහ උත්සවයේ දවසටත් තාත්තා පස්සෙන් ඉන්නවා සහ ගොඩක්ම ලෙන්ගතුව ඉන්න කෙනෙක් තමයි සහ විශ්වාසනීය කෙනෙක් තාත්තා. සහ තාත්තලා දරුවන්ට උදව් කරන්නේ කිසිම දෙයක් අපේක්ෂා නොකර. ඒ කියන්නේ ඒ විශ්වාසය සහ ඒ තියෙන බැඳීම අපිට වචන වලින් කියන්න බෑ. ඉතින් හැමදෙනාගේම හදවතට දැනෙනවා ඇති තමන්ගේ තාත්තා මතක් කරගත්තම තමන්ගේ තාත්තා කරලා තියෙන කැපවීම තමන්ට උස්මහත් කරන විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මේ තාත්තගේ තියෙන තාත්තගේ පැත්තෙන් එනවා පෞරුෂයක්. ඒක තමයි දරුවන්ට ලැබෙන එක හයියක්. තාත්තා කෙනෙක් ඉන්නව කියන එකම හයියක්. ඉතින් ඒක නිසා අපි මේ තාත්තට කරන ගරු කිරීමක් මගේ තාත්තා විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න තාත්තලට කරන ගරු කිරීමක් ලෙස අපි අද වැඩසටහන මේ තාත්තා ගැන කතා කරන්න තීරණය කරා. බොහොම සංවේදී කාරණයක් වෙයි ඔබ නැවතිල්ලේ වැඩසටහන නරඹනවා නම්. ඉතින් මතක් කරන්නට තියෙන්නේ තාත්තට ප්‍රේම කරන්න, ආදරය කරන්න. ඔබේ ජීවිතයේ සිනහව වෙනුවෙන් ඔහුගේ ජීවිතය අතිශයින්ම කැප කරපු කෙනෙක්. ඔහු තරම්
ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් කැපකරපු කෙනෙක්. මං හිතන්නේ අපේ ජීවිතේ කවදාවත් අපේ වයසට යනකොට අපි මුහු පුරා යනකොට අපිට විවිධ තැන්වලදී විවිධ මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන් වෛද්‍යතුමනි. මං හිතන්නේ තාත්තා තරම් අපි වෙනුවෙන් කැපකිරීම කරපු කෙනෙක් අපිට හොයාගන්න හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ අපව මේ සීමාවට අරගෙන ආවට බොහොම ස්තුතියි. ඔබතුමාටත් මේ අමතක වෙලා යන කාරණා අපි ලින්ගතු කළ ගත යුතු කාරණා නැවත නැවත සිහිපත් කරන්නට ඔබතුමා සම්බන්ධ වීම පිළිබඳව නැවතත් කෘතඥ වෙනවා. වෛද්‍යතුමනි මේ ඔබතුමාගේ පියාණන් ගැන තාත්තා ගැන ඔබතුමාට තියෙන මතකය කොයි වගේද? පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරමු. ඔව් දැන් මට අවුරුදු 3 විතර ඉඳන් තාත්තගේ මතකය තියෙනවා. ඉතින් අපිව මේ අර සාමාන්‍යයෙන් අර කරටත් වඩා උඩට ඔසවන තාත්තා ඔසවලා කරේ තියාගෙන යනවා. ඒ මතකය තමයි කුඩාම කාලේ. ඊට පස්සේ අපි විදුහලට යනට තාත්තත් විදුහලක සේවය කරේ. ඉතින් තාත්තා සමග පස්සෙන් ගමේ තියෙන විදුහලට තාත්තා ඉදිරියෙන් යනවා, අපි පිටුපස්සෙන් යනවා. ඉතින් එතනදී ලැබෙන අත්දැකීම හරි ප්‍රබලයි. ඉතින් ඒ විදුහල යන කාලේ මොකද උදෑසන විදුහල 7:00ට පටන් ගන්න උනාට අපේ තාත්තලා පුරුද්දට 6:30 වගේනකොට විදුහලට යනවා. ඒ කාලේ ගුරුවරු. ඉතින් අපිත් යනවා ඒ වගේම උදේ යනකොට. මට තියෙන අත්දැකීමක් තමයි ඒ කාලේ පොඩි කාලේ ඉඳන්ම තාත්තා කියන දේ තමයි හිමින් යන්න එපා කියලා. ඒ කියන්නේ අපිට හිමින් යන්න එපා, ඇඟ හොලවල යන්න කියලා කියනවා. ඒ අත්දැකීම දුන්න ඒ අත්දැකීම අදටත් මගේ ඔබට දකින්න ඇති. මේ හිමින් යන්න බෑ, අපි වේගෙන් යන්නේ. එතනින් අපිට කාලය ඉතුරු වෙනවා. එතකොට තාත්තලා ඒ කරන සමහර දැන් අපි දුවනවා. එතකොට තාත්තා යන වේගෙට යන්න බැරි නිසා දුවනවා. ඉතින් අදටත් ඒ පුහුණුව නිසා අර අපිට කරන වැඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද අපි තැනක හිමින් යන්නේ නැහැ. ඉක්මනට යන්නේ. ඊට පස්සේ තැනකට ගියොත් වේගෙන් වැඩ කරන්න පුරුදු වෙලා තියෙන තාත්තලාගේ ඒවා තමයි අපිට තියෙන අත්දැකීම් තාත්තා ගැන මතක් වෙන්නේ. ඉතින් ඊට පසුව අර තියෙන එක දෙයක් මන්දකු තාත්තේ දෙයක් තමයි මේ පොරොන්දුවක් දුන්නොත් ඒ සීරිසයිටු කරනවා. කියන්නේ වචනයක් දුන්නොත් දුන්න තමයි. ආයිත් මේක වෙනස් කරන්නේ. ඒක ඉතින් අපිටත් බලපෑවා. අපිත් වචනයක් කිව්වොත් කරනවම තමයි. සාමාන්‍යයෙන් තාත්තා වචනයක් කිව්වොත් ඒක කරනවමයි. නිසා ඒ විශ්වාසයක් ඇති වුණා. ඉතින් ඒ වගේ අපිට අපේ තාත්තගෙන් ගත්ත දේ වගේ මං හිතන්නේ ඔබටත් ඔබේ තාත්තගෙන් ඒ දේවල් ලැබිලා ඇති. මේක තාත්තා ගැන මතක් කරලා ಗುಣ කතා කරන විට අපිට අපේ තාත්තා මතක් කරන විට හැමෝටම තමන්ගේ තාත්තා මතක් කරගත්තාම තාත්තගේ තියෙන ගුණ ප්‍රමාණය සහ ඒ තාත්තගේ තියෙන ඒ විශේෂ දක්ෂතාවයන් අපේ ඇඟට එනවා. ඒක තමයි අපි මේ ලං කරගන්න ඕන තාත්තගේ තියෙන හොඳ ටික අපි ළඟා කරගන්න ඕන. පැහැදිලිවම ඒත් එක්කම තමයි දැන් ඔබතුමා මේ කාරණා පිළිබඳව සිහිපත් කරන්න අපිට කිව්වේ මේ කෘතඥතාවය කියන එක. දැන් අපිට තිබුණා මේ කාලය, මේ ශ්‍රමය, මේ මුදල් මේව සඳහා කැප කරන මේ මාතෘකාව ගැන කතා නොකර ඉන්න තිබුණා. මොකද අද ප්‍රයෝජනයක් නැති වෙයි අපටත් මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම. නමුත් මේවා මේ මාධ්‍ය ඇතුලේ, මේ අවකාශය ඇතුලේ කතා කරලා තැන්පත් කරලා තිබීම දවසක ඔබටත් මේ වැඩසටහන අරමුණකොට අතීතය සිහිපත් කරලා ඒ සංවේදී භාවය තුලින් ඔබගේ දරුවන්ට පවා මේ වටිනාකම් කියලා දෙන්න හැකියාව ලැබේ. කවදාවත් වෛද්‍යතුමනි ඔබතුමා කතා කරනකොට අපිට හිතෙනවා මේ අපි කොච්චර ණය ගැතිද කියලා අපේ තාත්තට. හැබැයි කවදාවත් උඹලා අපිට මට ණයයි නේද කියලා කටින් කියලා නැහැනේ අපේ තාත්තලා. නමුත් අපිට එතුමාගේ ජීවිත කාලය පුරාවට මේ ණය ගෙවලා අවසන් කරන්නට බෑ. ඒ තරම් අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු ආදරණීය පියාණන් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් වෛද්‍යතුමනි දැන් ඔබගේ තාත්තා මං හිතන්නේ මේ පාසල් ගුරුවරයෙක් කියලා අපිට කිව්වා. මේ එතුමාගේ ජීවිතය ඇතුලේ එතුමාගේ ජීවිතය ගත කරපු විදිහත් එක්ක ඔබතුමා මේ ඒ ලබාගත් පන්නරය කොයි වගේද ජීවිතයට? ඔබතුමාටත් මං හිතන්නේ ප්‍රශ්න දහස් ගණන් ඇවිල්ලා තියෙනවා පහුගිය වසර කිහිපය ඇතුළත. ඔබතුමා මේ වෙනකොට ශක්තිමත් වෙලා ඉන්නවා. අපි දැකලා තියෙනවානේ. ඔබතුමා මීට අවුරුදු 5කට 6කට විතර පෙර මුහුණ දීපු ප්‍රශ්නත් එක්ක බැලුවම අද ඔබතුමා කොතනද ඉන්නේ කියන එක පිළිබඳව අපි හැමෝටම පැහැදිලිව පේනවා. මං හිතන්නේ මේ පන්නරය වෙන්නේ නැති තාත්තගෙන් ලැබිච්ච. මං කැමතියි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරනවා. ඔව් තාත්තගෙන් ගත්ත මං දිනපතා වගේ බොහෝ විට කියන දෙයක් තමයි පුතේ මේ දවසක් සිංහෙක් වගේ ජීවත් වෙන එක වටිනවා අවුරුදු 100ක් මේ අපි නරියෙක් වගේ හෝ නැත්තම් මේ සුනකෙක් වගේ ජීවත් වෙනවට වඩා කියලා. ඒකේ අරමුණ ඒ තාත්තා කියන කතාව තමයි අපි ජීවත් වෙන දවස. ඒ කියන්නේ දවසක් අපි සිංහෙක් වගේ ජීවත් වෙන එක වටිනවා අවුරුදු 100ක් අපි හිවලෙක් හරි සුනකෙක් හරි වගේ ඉන්නවට. ඒක කියන්නේ ජීවත් වෙනවට වඩා කියලා කියන්නේ අපි ජීවත් වෙන වෙලාවේදී හරි තීරණ අරගෙන ඍජු තීරණ අරගෙන නිවැරදි පැත්තේ ඉන්න කියලා.
එහෙම නැතුව අපි අර අපේ වාසියට දිව නැවෙන්න වෙන පැත්තේ අසත්‍යයට ගිහිල්ලා එහෙම එපා කියලා. ඕක මගේ හිත ඇතුළටම කාවැදිච්ච නිසා තමයි බොහෝ අවස්ථාවල කොප්පමණ අපහසුතා තිබුණත් අපි නිවැරදි ඍජු තීරණ අරගෙන ඒ කියන්නේ ඒ වෙනුවෙන් කැපවුනේ මොකද ඒක තාත්තගෙන් ලැබිච්ච ලොකු වචනයක් තියෙන දෙයක්. ඊට තාත්තට ලොකු කර උදව්වක් කළොත් මේ ඒක ඉටු කිරීමේ ලොකු ඒ කියන්නේ අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් රැකියාවලට මේ කවුරු යොමු කරලා හරි සතුටු වෙනවා. රැකියාව අරන් දීලා රැකියාවකට ගිහිල්ලා මග පෙන්නලා රැකියාවකට දාලා එහෙම ගොඩක් මේ තාත්තා සතුටු වෙනවා මම දැකලා තිබුණා. ඉතින් ඒව තමයි අපිට තාත්තගෙන් ආපු මේ සුවිශේෂී කාරණා තව ගොඩක් තියෙනවා. ඒවා අපේ ඇඟ ඇතුළට ආවා. ඉතින් දැන් ඔබේ තාත්තා ගැනත් ඔබ සිහිපත් කරගන්න. එතකොට ඔබට තේරෙයි එතුමා කොච්චර කැපකිරීම කරාද කියන කාරණය සම්බන්ධයෙන්. වයිදුනි මේ අතුරු කාරණයක් විදිහට මම මේකත් අහන්න හිතුණා. දැන් සමහර වෙලාවට මේ තාත්තල දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය සමහර අවස්ථාවලදී ගොඩක් වෙලාවට දරුවෝ තරුණ වයසේදී අවුරුදු 15 16 17 18 කියන කාලෙදී ටිකක් මේ සම්බන්ධතාවය දුරස් වෙනවා තාත්තත් එක්ක තියෙන සමහර වෙලාවට තාත්තා ටිකක් කතා බහ කරනවා අඩුයි ටිකක් සැරවැර වෙනවා වෙන්න පුළුවන් ඒ නිසාද මේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර තැන්වලදී අපි දකිනවා මේ යම් මතභේද පවා ඇති වෙලා තියෙන තැන් තියෙනවා මොකද ගොඩක් වෙලාවට අම්මලාට පුතාලා දුවලා ටිකක් ලං වෙනවා තාත්තත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය ටිකක් ගිලිහිලා යන්න උත්සාහ කරනවා. නමුත් අවුරුදු 25 30 වගේ වෙනකොට ඒ වැදගත්කම තාත්තගේ අවශ්‍යතාවය අපිට තේරෙන්න ගන්නවා. අර ඒ වයසේදී එහෙම සිද්ධ වෙන්නේ ඇයි වෛද්‍යතුමනි මේක අර දරුවන්ගේ වයසත් එක්ක ඒ තියෙන නොදැනුවත්කමත් එක්ක එන දෙයක්ද මොකක්ද ඒකට හේතුව? එක මං හිතන්නේ දරුවන් අවුරුදු 15 14 15 16 වගේ වෙන කාලෙදී තමන්ටම තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගන්න ඒ කියන්නේ තමන් උස්මහත් වෙනවා සහ එහෙම තමන්ට පුළුවන් දේවල් පුළුවන් කියලා දැනීමක් ඇති වෙනවා. ඒක ඒ ටික කාලයක් තුළ දරුවන් ඒ නිදහස භුක්ති විඳිනවා. එතකොට තමන්ට හිතෙනවා මේ තමන් ඔක්කොම වගේ දන්නවා. එහෙම හිතන කාලයක් එනවා තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ශක්තියක් එනවා. ඒකත් එක්කම අර උපදෙස් දෙනවා වගේ වලට අකමැති ගතියක් එනවා. අකමැති ගතියක් ඇවිල්ලා ඊට පස්සේ දරුවන් සමහර විට බොහෝ අවස්ථාවල වෙන දෙයක් නෙමෙයි සමහර අවස්ථාවල තාත්තත් එක්ක ඈත් වෙන අවස්ථා තියෙනවා. ඒ කාලේ අර ඔය වයසේදී කරන්න ඕන තමයි දරුවන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ඒ විවිධ දක්ෂතාවලට දරුවන්ට ඉඩ දෙන්න ඕන. අපි හිතමු දැන් බයිසිකල් පදින එක හොඳට පුළුවන් නම් ඒක සමහරට කන්දක් නගින දරුවා ඉල්ලනවා නම් ඒ වගේ අර දරුවාගේ තියෙන දක්ෂතා තියෙනවනේ හැකියාවන් ඒවලට ඉඩ දුන්නම දරුවා ඒකෙන් ශක්තිමත් වෙනවා. ඒ කාලේ අපි එපා එපා කියලා නවත්ත ගන්න හැදුවොත් දරුවා එතන පොඩි ඒ කියන්නේ පසුබෑමකට ලක් වෙනවා. එතනින්ම සම්බන්ධතාවය පොඩ්ඩක් ගිලිහී යන්න පුළුවන්. හැබැයි පසුව නැවත දරුවා තේරලා ආපහු වෙනවා. නමුත් අර කාලේ දරුවට ආදරෙන් සිටීම සහ දරුවා කරන දෙයටත් අපි හරි දෙයක් නම් උදව් කරන්න ඕන. එයාට එතකොට තමයි පෞරුෂය වැඩි වෙලා මට මේ දේ කරන්න පුළුවන්. මට දැන් තනියෙන් බස් එකේ යන්න පුළුවන්. මට මෙන්න මේ දේ කරන්න පුළුවන්. මට තනියම යාළුවොත් එක්ක ගිහිල්ලා එන්න පුළුවන්. ඒ වගේ අර අපි බලාගෙන ඉඳලා දරුවට අවස්ථා දෙන්න ඕන. එහෙම නැතුව දරුවව අර අතහැරියේ නැත්තම් සමාජයට ඒ කියන්නේ අතහැරිය නැතුව අපි ගෙදරම තියාගන්න හැදුවොත් මේකම කරන්න කියලා දරුවා එකට කැමති නොවෙන්න පුළුවන්. හැබැයි අපි අර හැමදේම බලාගෙන ඉඳලා තමයි අද කාලේ සමාජ විදියට දරුවා එළියට අතාරින විට මොනවද දරුවා කරන්නේ කවුද ආශ්‍රය කරන්නේ ඒව බලාගෙන ඉඳලා හැබැයි දරුවට නිදහස දෙන්න ඕන. හැබැයි ඔන්න ඔයක නොදීම තුලත් තමයි සමහර ලාවට දරුවන් අතර ගැටුම් ඇති වෙනවා සහ දරුවන් ඊට පස්සේ අර යාළුවෝ ඒ කාලේ කියන දේ හරි කියලා හිතනවා. එතනදී සමහරට මුලාවෙමපත් වෙනවා. ඒක නිසා තමයි මේ වයසේදී සමහර ලාවට නරක මත්ද්‍රව්‍ය වලට බැහැ වෙනවා නැත්තම් අර අනවශ්‍ය දේවල් කරන දැන් විශේෂයෙන්ම යතුරු පැදිවල වගේ අනාරක්ෂිතව ගිහිල්ලා අනතුරු වෙනවා. ඊට පස්සේ දිය නෑමට වගේ එහෙම වෙනවා. ඒ වගේ සහ සමහර ප්‍රේම සම්බන්ධතා ඔය වගේ ගොඩක් ඒවා වෙන්නේ තමන්ගේ ඉන්න කල්ලිය සහ ඒ කණ්ඩායමට කියන එක හරිය කියලා හිතන තාත්තට වඩා. හැබැයි තාත්තා මේ අද්දකීම ඔක්කොම මේ විඳලානේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ආයිත් අවුරුදු 20 25 කනට දෙනවා නෑ. අපි අර යාළුව නෙමෙයි අද ඉන්නේ. යාළුව කියපු දේ වැරදි කියලා ඔන්න ඔය කාලේ දරුවව රැක් ගන්න ඕන. මොකද දරුවට ඒ කියන්නේ ඒත්තු ගන්නන්න ඕන මෙහෙම තාත්තා කියන දේ ඇත්තක් තියෙනවා සහ තාත්තා ආදරෙන් තමයි කියන්නේ කියලා ඒත්තු ගන්නනොත් දරුවා යාළුවන්ගෙනුත් අහනවා තාත්තගෙනුත් අහනවා දෙපැත්තෙම බලනවා. එතකොට දරුවා අරට දරුවා නොමග යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. සමහර වෙලාවට ජීවිතේ අපි යම් යම් දේවල් පිළිබඳව කලකිරීමටපත් වෙනවා. දේවල් පිළිබඳව අපිට දුකයි ඒවා දරා ගන්න හරි අමාරුයි. ඉතින් කෙනෙක්ට තමන්ගේ පියා නැති අඩුවත් මං හිතන්නේ ජීවිතෙන් කොයිම මොහොතකවත් පිරවිය නොහැකි හිස්තැනක් ඒ හිතට දැනෙන කම්පනය වේදනාව ඒ දේවල් මං හිතන්නේ
කාටවත් වෛද්‍යතුමනි තාත්තා අහිමි වෙලා ඉන්නවා නම් ඒ ස්තන පුරවන්න බෑ. ඒ දුක ඒ වේදනාව මං හිතන්නේ යම් කෙනෙකුට තාත්තා අහිමි වුණොත් ඒක තේරෙන්නේ නැහැ. කතා කරගන්න හරි අමාරුයි. ලැබෙන තත්ත්වය වෛද්‍යතුමනි මේ දැන් ඔබතුමාගේ පියා සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේ එතුමාගෙන් දැක්ක ඔබතුමා ලොකුම ගුණ මොනවද කියන එක පොඩ්ඩක් අපි කතා කරමු. ඒ කියන්නේ එතුමාගේ ජීවිතෙන් ඔබතුමා ගත්ත දේවල් පිළිබඳව අපි මේ කතා කරන්නේ. මේ කියන්නේ ගුණාංග කිහිපයක් අපි කතා කරමු. මොන වගේ ගුණාංගද එතුමා තුල තිබුණේ? ඔබ අර තාත්තාගෙන් වෙන්වීම කියන එක සාමාන්‍යයෙන් ගොඩක් දරා ගන්න අමාරුයි කියන කතාව ගත්තාම ඒක මටත් උසස් පෙළ කරන අවස්ථාවේදී තාත්තා අපේ මිය ගියා. උසස් පෙළට මම පෙනී සිටින අවස්ථාවේදී ඇත්තටම දැන් මම මලගෙවල් වල ගොඩක් ගිහිල්ලා තියෙනවා ඊට පෙර. විවිධ මලගෙවල් වල ඒ වයස වෙනකොට විශාල වශයෙන් අපි යාළුවෝ විදියට මලගෙවල් ගිහිල්ලා රාත්‍රියේ එළි වෙනකන් අපි ඉඳලා තියෙනවා මලගෙවල් ගිහිල්ලා තියෙනවා. හැබැයි මරණයක් කියන එකේ ඇත්තමයි හැඟීම දැන්නේ අපේ තාත්තා මේ අවස්ථාවේ. එදායින් පසුව මම හැම යන මලගෙයක්ම තාත්තා හරි අම්මා හරි ආච්චි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මලගේ මට ගොඩක් දැනෙනවා. ඒක Tamanට උනාට පස්සේ තමයි ඒක දැනෙන්නේ. නිසා මලගේකට ගිහිල්ලා මම නිකන් එන්නේ නැහැ. මොකද මේ මලගෙදර ගියාට පස්සේ දරුවන් විඳින වයසට ගිහිල්ලා තාත්තා මේ යන්න පුළුවන්. මට අවුරුදු 100ක් ගිහිල්ලා මේ ගියත් ඒ දරුවෙක් ලෙස විඳින දුක දැනෙනවා. Taman ස්තන පුරවන්න බෑසා ඒක වෙනමම මේ අත්දැකීමක්. ඒක හරිම ඒ කියන්නේ ඒ තාත්තා නැති වුණා කියන එක අම්මා නැති වුණා කියන ඒ අත්දැකීම් හරි මේ ඇඟට දැනෙන ඒවා. ඉතින් ඒක නිසා අපි හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම ගරු කරන හැමෝගේම ජීවිත හරි වටිනවා මිනිස්සුන්ගේ ජීවිත. අද කාලේ මේ මිනිස්සුන්ගේ ජීවිත කියන එක මේ වටිනාකම කියන එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. අපි පොඩි කාලේ මලගයක් වුණාම මේ මිනිස්සු විශාල පිරිසක් එකතු වෙලා ඒක දවස් ගාණක් කියන්නේ සති මාස ගණන් ගම්වල කතා කරනවා. අද මේ මිනිහෙක්ගේ ජීවිතයක් කියන එක ඇත්තටම නිකන් මැරුණා ඒක ඇත්තටම දැනෙන්නේවත් නැහැ. මැරුණා එතනින් ඉවරයි. ඊට පස්සේ ඒක නිකන් ඒකත් අර නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා පසුගිය කාලේ සිදුවීම් එක්ක. ඉතින් මේ தත්ත්වය මිනිස්සයා විදිහට දැන් සතෙක්ගේ වුණත් කවුරු හරි මිය ගියොත් ඒ සත්තු වටේ කෑක් ගහ අඬ ඉන්නවා. ඉතින් මේවා වෙනස් වෙන්න ඕන සංවේදීතෙන් අපි දිනුව පස්සේ යන විට මේවා අපි කතා කළ යුතුයි. මොකද මරණයක තියෙන සංවේදීතාව අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. ගුණ පැත්ත ගත්තාම තියෙන දෙයක් තමයි දැන් තාත්තගේ අපි දැකපු ගුණයක් තමයි මේ හැමෝටම එක සමානව සලකනවා. දැන් උගන්වන විට තාත්තා අපිට උගන්වන ඒ එක සමානවම තමයි අනිත් දරුවන්ට උගන්වන්නේ එකට. ඒ කියන්නේ වෙනම අපිට කියලා ඉගන්නන්න මේ මහන්සි උන්නේ නැහැ. ඊපස්සේ තාත්තා හැම මේ දරුවෙක්ම උගන්වන දරුවෙක්ම සැලකුවේ තාත්තගේ දරුවෙක් ලෙස. එහෙම මේ බොහොම ආදරෙන්. ඒ කියන්නේ ඒවල කිසිම අර ඊර්ෂියාවක්, කුහකකමක් ගෑවිලවත් තිබුණේ නැහැ. ඉතින් ඒකට සාක්ෂි දරනවා. මොකද මලගෙදර වෙච්ච වෙලාවේ විශාල පිරිසක් සහභාගී වුණා. ඉතින් ඒකම මගේ ජීවිතේ වෙනස් වෙන්න බලපෑම මොකද තාත්තගේ තියෙන මේ ಗುಣ දැකලා අපිටත් තෝරගන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙද්දි අපි හිතුවා මේ ජීවත් වෙන ඉන්න කාලේ මිනිස්සුන්ට දෙයක් කරන්න ඕන. මොකද අපි ඒ ගුණ දැක්කා. ඒ තාත්තලා කිසියම් ප්‍රතිපත්තියක් මත හිටියා. ඒ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ. දැන් වචන කිව්වනම් අර ප්‍රතිපත්ති වෙනස් කර එහෙම නැහැ. කිසියම් ප්‍රතිපත්තියක හිටියනම් ඒ වචනේ තමයි. ඉතින් ඒ ගුණ අපි දැක්කා. ඉතින් මම කියන්නේ ඒ අපේ තාත්තලා ඉගෙන ගන්න පුළුවන් හොඳ ගුණ අරගෙන අපේ දරුවන්ට ඒ ටික අරගෙන ඊගා පරම්පරාවට ගෙනියන්න පුළුවන්. අපිට පුළුවන් අපේ දරුවන්ට දෙන්න. එතකොට තමයි මේ රටක් ලස්සන වෙන්නේ, ලෝකයක් ලස්සන වෙන්නේ. ඉතින් අපි හැම දෙනාම අපේ තාත්තලා ගරු කිරීමක් ලෙස මම ඔබතුමාට පොඩි දෙයක් කියනවා මේ හැපි අප්ස් තාත්තා කියලා. ඒ කියන්නේ සතුටෙන් තියන්න අපි වැදගත් තාත්තා කියලා අපි අලුත් සංකල්පයක් නිර්මාණය කරලා මේක මිනිසුන් අතරට ගෙනියනවා ඉස්සරහට. ඒ කියන්නේ අපි සතුටෙන් තියන්න වැදගත් තුන අපි හැමෝම සතුටෙන් තියන්න වැදගත් වෙන අපේ තාත්තා අමතක වෙලා තියෙන තාත්තා ගැන ගරු කිරීමක් ලෙස හැපි අප්ස් තාත්තා කියලා අපි අපේ සතුට වැඩිපුර තියන්න වැදගත් වෙන තාත්තා කියලා අපි සංකල්පයක් ඉදිරියට ගෙනියනවා. මේක ඔබත් මේක අරගෙන ඔබේ තාත්තා ගැන හිතන්න තාත්තට ලං වෙන්න. සමාජයේ මෙහෙම ලං වෙන විට තාත්තගේ හොඳ ගතිගුණ ඉගෙන ගන්න විට ලස්සන්ට සමාජයේ ඉස්සරහට පරම්පරාවට යනවා. අපිට අපි දැන් ඒ දේ කරන්න ඕන. මොකද මේ දේ නොකරොත් සමාජය ඊගාව පරම්පරාවල් අපි නොහිතන පැත්තකට යන්න පුළුවන්. අපිට ඒක පේනවා සමාජයේ. දැනටමත් මව සහ පියා අතර
දරුවන් අතර තියෙන සම්බන්ධතාවය යම් ප්‍රමාණයකට ගිලිහෙමින් යනවා. මොකද මේ විවිධ තාක්ෂණයත් එක්කත් එකට එකතු වෙලා තියෙනකොට අර ගේ ඇතුළේ තියෙන සම්බන්ධතා යම් ප්‍රමාණයකට ගිලිහී යනවා වයිදුතුමනි. මේ මම මේ කාරණයක් අහන්න කැමතියි. දැන් තාත්තා ගොඩක් දේවල් කටින් කියන්නේ නැහැනේ. මේ දැන් අපිට දරුවෙකුට ආදරේ කියන එක පවාම ගොඩක් වෙලාවට සමහරට දරුවෝ දන්නෙත් නැති වෙන්න පුළුවන් තාත්තා කොච්චර ආදරේද Tamanට කියන එක සම්පත්තෙන්. තාත්තගේ ආදරේ කොයි වගේ එකක්ද වයිදුතුමනි? ආදරේ කොහොමද දරුවන්ට පෙන්වන්නේ කියන එක ගැන තාත්තලා ආදරේ කරන්නේ කොහොමද කියන එක ගැන මොකද ඔබතුමාත් පියෙක් නිසා ඔබතුමාට ඒ අත්දැකීම ඇති. පොඩ්ඩක් ඒ ආදරේ කොහොමද දරුවන්ට දැනෙන්නේ කියන එක පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. තාත්තලා බොහෝ විට දැන් අද වෙනකොට පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. අර ආදරය කියන එක වැඩි පෙන්වන්නේ නැහැ. නමුත් හදවතේ තියෙනවා. ඒ කියන්නේ දරුවන්ගේ දියුණුවට තාත්තා ගොඩාක් ඒ කියන්නේ තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා. අම්මත් මහන්සි වෙනවා තාත්තත් මහන්සි වෙනවා. නමුත් තාත්තලා අම්මට සාපේක්ෂව ආදරය පෙන්වන අඩුයි. නමුත් අපිට පෙන්වන අඩුයි කියලා ඒක සුළුවෙන් හිතන්න බෑ. මොකද කරලා තියෙන දේවල් ගත්තාම ගොඩාක් දරුවෝ ඉස්සරහට ගෙනියන්නේ වැරදි කරනවා නම් සැරපරුස වෙලා හරි ඒක ඒ වෙලාවෙම හදන්නේ තාත්තා. ගොඩක් වෙලාවට අම්මත් හදනවා. නමුත් අර ඒ වගේ පිටිපස්සේ ඉඳගෙන මේ දෙන්නම අම්මා තාත්තා දෙකම දෙන්නම ඉතාම වැදගත්. එතන තාත්තා ගේ ආදරය දැනෙන්න වැඩි තියන්නේ නැහැ. ඒ වගේම වැඩි කතා කරන්නෙත් නැහැ. ඉතින් අපි හඳුනා ගන්න ඕනේ මේ ආදරය කොහොමද කොච්චර තියෙනවද කියලා අපිට මනින්න බෑ. නමුත් බලන්න ඕන කොච්චර ආදරයක් තියෙනවද කියලා. තාත්තව සුළුවෙන් හිතන්න එපා. තාත්තගේ ආදරය සුළුවෙන් හිතන්න එපා. තාත්තා අහිමි වෙච්ච දවස් තමයි ඒක ඔබට දැනෙන්නේ. තාත්තා නැති වුනහම ඒක ඒ අඩුව පුරවන්න බෑ. මොකද ඒක නිසා තාත්තගේ ආදරය සුළුවෙන් හිතන්න එපා. මේක නැවත නැවතත් අපි සමාජය තුළ තාත්තා කොච්චර වයසට ගියත් ඒක සුළුවෙන් හිතන්න එපා. තාත්තට අපි ආදරය කරන්න ඕන. තාත්තා අපිට කරලා තියෙන ඒ ආදරයට. මම හිතන්නේ තරුණ කාලේ බොහොම කඩවසම් ඉලන්දාරියෙක් වෙන්න නැති තාත්තා අපි හැමෝගෙම බොහොම විචූරණ කරපු බොහොම මේ කඩවසම් ඉලන්දාරියෙක් වෙන්න ඇති. පස්සේ ඉතින් අපි ජීවිතේට එකතු වෙනකොට ඇඳුම් දෙක තුනක් තියෙන බොහොම හරි සරල පවුලක බර දරාගත්ත මිනිස්සෙක් බවට පත් වෙනවා. එයාගේ තියෙන බලාපොරොත්තු හැම දෙයක්ම එයා අතාරිනවා පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන්. හැබැයි ඉතින් අපි බුදු බව ප්‍රාර්ථනා කරන්න අපේ අම්මට. නමුත් විවරණ ලැබපු නැති බෝධිසත්වයෙක් තමයි තාත්තා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අර මේ අපි අහනවන සින්දුවෙත් නේ ධම්මාවරුන් පමණද මතු බුදුවන්නේ කියලා ටීඑම් ජයරත්න මහත්තයා කියනවා හරි අපූර්වට. ඉතින් බොහොම හිතන්න, ලෙන්ගතු වෙන්න, ආදරය කරන්න, ප්‍රේම කරන්න, සම්බන්ධතාව සමීප කරගන්න ඔබ විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ අතිශයකාරී බහුල වෙලා ඉන්න පුළුවන්. ඇමතුමක් දෙන්න ගෙදරට නේද තාත්තට කතා කරන්න, අම්මට කතා කරන්න. ඒ සම්බන්ධතාව ගොඩනගා ගන්න. ඒතරම් බොහොම ස්තුතියි ඔබතුමාටත් මේ අපි නොහිතන පරාසයන් ඇතුළේ මේ මාතෘකා සම්පාදනය කරනවට වෛද්‍යතුමනි හිතා ගන්න බෑ ඇත්තටම මේවා කොහෙන්ද එන්නේ කියලා ඔබතුමාට. මොකද හැමෝම කතා කරන්නේත් නැහැ මේ දේවල් සම්බන්ධයෙන්. මේ කතා කිරීමේ තියෙන වැදගත්කම අපට පහදලා දෙන්නේ ඔබතුමා. ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔබේ අදහසුත් අපට කියන්න. අවසාන වශයෙන් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. තාත්තා ගැන තව වචනයක් කියන්න තියෙනවා. ඔබතුමාට තාත්තා දැනෙච්ච විදිය ගැන මම කැමතියි දැනගන්න. ඔව් මං හිතන්නේ දැන් මට පමණක් නෙමෙයි ලෝකයේම ඉන්න දරුවන්ට තමන්ගේ තාත්තා දිහා බලලා ඒ කියන්නේ දැනුත් පමා නැහැ. තාත්තා ජීවිතුන් අතර ඉන්නවා නම් දැන් මේ වැඩසටහන ආරම්භලා අවසන් වෙච්ච ගමන්ම දුරකථන නමතුමක් දෙන්න. ඒ කියන්නේ දුරක ඉන්නවා නම් විදේශ රටක ඉන්නවා නම් එහෙම නැත්නම් ළඟ ඉන්නවා නම් බලන්න යන්න. පොඩ්ඩක් තාත්තා එක්ක ගත කරන්න කාලය. මොකද නැති වුණාට පස්සේ අපිට ඒක දෙන්න බෑ. ඒක තමයි කියන්නේ. ඒ නිසා අපිට වැඩ තියෙන්න පුළුවන්. නමුත් තාත්තා එක්ක පොඩි වෙලාවක් ගත කරන්න. ඒක තමයි අපිට දෙන්න පුළුවන්. තාත්තා වෙනුවෙන් දෙන්න පුළුවන් පණිවිඩය. නැති වුණාට පස්සේ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන්. ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කියන්න තියෙන ඔබේ අදහස් අපිට කියන්න එක ගොඩක් වටිනවා. මේ වැඩසටහන් සියලු දේම සම්පාදනය කරන්නට ඇත්තටම මේ මාතෘකා පිළිබඳව කතා කරන්න මම නැවතත් ඔබට සිහිපත් කරන්නම්. ඔබතුමා තමයි මේ කතා කරන මාතෘකා පිළිබඳව අපිට මේ සූදානම සකස් කරලා දෙන්නේ. ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා ඔබතුමා පිළිබඳව තියෙන විශ්වාසයත් එක්ක විශාල පිරිසක් ඔබතුමාට සමීප වෙලා තියෙන වසර ගණනාවක ඉඳලා ඒ සතුටත් එක්ක මේ විශ්වාසවන්ත භාවයත් එක්ක අපි ඉස්සරහට ගමනක් යමු. අපි වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න. අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.